මැරුම් කන්න ඕන නම් තව එකකට මට Hi guys ඔන්න එහෙනම් අද challenge එකකින් සෙට් වුණා. අද challenge එක හැමෝගෙම ඉල්ලීම හැමෝගෙම නෙමෙයි බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් මත මේ කරන challenge එකක් ramen challenge. අද ramen challenge එක ඉල්ලලා තිනවා. අපි වීඩියෝ 3ක විතර ඉල්ලලා තිනවා. රාධිකා ලක්ෂානි කියලා නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි කවුරු හරි රාධිකා ලක්ෂානි කියලා කෙනෙක් කියලා තිනවා. එයා හැම එකෙම වගේ කියලා තිබ්බා. එතකොට ඉෂිනි කෞශල්‍ය චන්නූරි නෙල්කා නම් හරිද දන්නේ. රුකි සදීපා සමරවීර දන්නේ. සදීපා සමරවීර දන්නේ. ඉරේෂා පීරිස් සමින්දි දිනේෂ් vlog. සමින්දි ලස්සන. ඒ දිනේෂ් vlog කියන කෙනා නම් මාරම විදිහට දාලා තිබ්බෝක. අපේ මුලින් ඉඳන්ම වීඩියෝස් වල දාලා තිබ්බ රාමෙන් challenge එකක් ඕනේ කියන එක තමයි. රාමෙන් කියලා තිබ්බා. කොළව රාමෙන්. කාගෙන යනවා. එහෙනම් ඔන්න ඔයාලගේ ඉල්ලීම මත අද කොළව රාමෙන්. අද challenge එකේ මෙහෙමයි දෙපිල සමානව බෙදෙන්න අද එක්කෙනෙක් අඩු වුණාද ඒ හින්දා වැඩිපුරම කන දෙන්න එක ටීම් එකක් අහවර අඩුවෙන් කන තුන්දෙනෙක් එක ටීම් එකක් වෙන්න යන්නේ බලමු ඒ ටීම් එකෙන් දිනන්න මේ ටීම් එකෙන් දිනන්න කියලා හරි 1 2 3 ඒවා දන්නේ නැද්ද බා අඩේ කන්නද මට දා යාරු කාලි වෙලා ඉබා තාම රසයි අපරාධයක මේ විදිහට කාලි ඉවර කරන්නේ හිමීට හබල් බල කන්න තිබ්බනම් අඩු රසයි රසයි හත්ම සරක් මම දානවා දැනට කටවල් දෙපැත්ත දාන්න මේ දෙපැත්ත දානවා අපි සෙට් එකක් කනවා ඒ හින්දා මේ ලොකුවට අවුල් අනේ ඉබා අරු කාලි වෙලා ඉබා සර අපිට මේවා කන්න වෙයි පනිෂ්මන්ට් කන්න වෙයි පොඩි පොඩි නවන අපි තුන් දෙනෙක් කාලත් එතනමයි තවගා අර මෙතන මේ අද නම් තියෙන challenge එකට කන්න ලෝබයි ඉක්මනට කාලේ ඉවර කරන ලෝබයි එතන රහයි ඔය මේකත් අපිට වෙනව නේද තාම නෑ හැබැයි එදා බිත්තරේ කොහොමද බිත්තරේ උදාපි මේ කලවම් කරන් රහින්නේ නම්ෝ මතක් කරන්න බා තම්බු බිත්තරය පහවදෙත් එක්ක මට නිකන් පිටට දාගෙදි තරහ එනවද ඕන ලුණු වැඩි කරන්න පුළුවන් කඳුළු සලා ඕක දාලා ගන්න තරයි කඩේ පැත්ත දානවා හොඳයි මේ අපේ පරිදින් දරෝ අර උන්ට මේ කන්න දෙමු මම කෑ හැකි මට කෑ හැකි තව එකක් මම ඒ තරම් රහයි ඒ කියන්නේ මේ අපි දෙන්න නෙමෙයි බං වැඩිම කාලා තියෙන්නේ ඔව් මට කිව්ව යනවා කිව්ව මේ පැත්තේ අනේ මේ හරි පත්‍රය බා ගන්න දෝඩිය දාලා මට දැන් ගිනි පින් බැහැ ගියා උඩ කොහොමද කරගන්න බෑ එනයි යකෝ මේ විදිහට දෙදුවේ මේ විදිහට උඹ කියහන් අර මේ අසාධාරණ රජෙන්න ලෝකේ යුක්තිය සාධාරණ වෙනුවෙන් සටන් කරන කොල්ලෙම්ම අන්න ඒකයි මට දැන් දුවන්න හිතෙනවා නාලේ මට දුවට වැටෙනවා අවුලන්නේ දරුස් කියන්නේ දැන් මට මතක් වෙනවා ඉස්කුබිඩු එකේ දිව ඇදලා හිටා මටත් දැන් ඒක හිතලා තියෙන මම වේවනවා අපි හර කෑමක් කෑවමයි ඔව් මෙච්චර හර කෑමක් කෑවමයි නයි කොච්චර හරද මන් දන්නේ නැති කැසිස් දෙක බලනවා ස්පීඩ් එක අඩු නැසෝ හැබැයි රසයි සරයි හැබැයි අපි දෙල පෙරදි වඩනවා අනේ බැරදෙන්න මම හිතුවේ නෑ මේක මෙච්චර සරයි කියලා
කටක් දෙකක් කනකොට ඒක අර පෙරදෙන්නේ නැහැ. හැබැයි දැන් නම් කටක් ලාවට එතන බානු මේක දෙක පත්තු පාඩ. මට වතුර ටිකක් බොන්න chance එකක් දෙනවද? බෑ. වතුර බොන්න බෑ චැලෙන්ජ් එකනේ. මෙරෙයිද? ගන්න බෑ බා. චැලෙන්ජ් එක නම් කවුරු හරි කියපල්ලකෝ ඉතුරු ටික. චැලෙන්ජ් එක නම් දැන් රස්නේටයි සරටයි අර පිටින්. තෝල් පොටෝල් දෙක මොන ගෑවෙනකොට අපිට අසාධාරණයක් අපිට නේ. අසාධාරණයි. ඔව් බා. මොන අසාධාරණයක්ද ඉතින් ඔය දෙන්න මේ වැඩිපුරම කන දෙන්නනේ. අපි කරිපුරු කන්නේ. ඒ රයිස් කොත්තුනේ. කොත්තුත් නෙමෙයි මම නම් රයිස්. මන්න මොන දේවල් තුට්ටයි කන්නේ. මන්න මොන දේවල් තුට්ටයි කන්නේ. මන්න මොන දේවල් තුට්ටයි කන්නේ. වීඩියෝ වල තියෙන බෑ. ආයි පාරක් කියන බබා එක. එහෙම අපිට හරි මට නම් කන්න බෑ බා. ටිකක් අට දානවා නික දාඩිය රස්නේ. දෝඩියකුත් දැන් නැත්තටම දැන් නම් බන් දෙකේ මේ උඩ නිකන් දනවා වගේ. හැබැයි නොකා බෑ මේක තමයි අපේ channel එකට වැඩියෙන්ම වැටුණු කමෙන්ට් එක. ඔව් ගොඩාක් කටේ කිල්ලීම උනේ රාමෙන් කන්න කියන එක. කට්ටිය ආසයිද දන්නේ රාමෙන් කන්න. දීමිකකුත් ගෙනත් යන්න තිබ්බේ කොකාකෝලා ගත්තා. කොකාකෝලා කන්න එපා කියලා බොන්න එපා කියලා. ස්පයිට් එකෙන් ජී ස්පයිට් එක. කොකාකෝලා බොන්න එපා කියලා ගොඩාක් කමෙන්ට් වැටලා තිබ්බා මතකද? එක්කෙනෙක් දාලා තිබුණා මේ බෝතලයක්. ස්පොන්සර් කරනවා නම් විතරක් කරන්නේ නැත්නම් බොන්න එපා කියලා. ඒ අපි ගැන හිතරන්නේ කියන්නේ. අපිත් එයාලා ගැන හිතලා ගත්තේ නෑ ආයේ. ගත්තේ නෑ. ස්පයිට් එක ගෙනදින්. හැබැයි මට දැන් ඉතින් ඒකේ අඩුව තේරෙනවා. බඩන ටික දින්නේ. දැන් නෝ වටේ කළු එක නම් ඔව් ඈ. ඔව් ඈ. දැන් නම් මාරි කොන් දෙකෙන් දුන් දාන. අපි දෙන්නට අද විනාශයක් තමයි වෙන්නේ. ලේසි චැලෙන්ජ් එකක් ඉල්ලගම. දෙන්නම ලේසි චැලෙන්ජ් එකක්. හැබැයි ලේසි මෙහෙමයි චැලෙන්ජ් නෙමෙයි මොනවාද? අනේ හැමදාම වරද්දනවා චැලෙන්ජ් කියලා. ඉති පනිෂ්මන්ට් එක. හරිද? මෙහෙමයි ඉතින්. මෙහෙමයි දැන් අපි දෙන්න වෙනදාට ටීම් දෙකකටනේ වැටෙන්නේ. දැන් එදාවත් එකක් පෙරදුනොත් හිතන්න කොයාලට වෙනද ඈ අද අපිට දරුණු එකක් දීලා. අපි පෙරදෙන්නේ නැහැ අදන. කීයටවත් පෙරදෙන්නේ නැහැ. පෙරදින්නේ. අදනේ. ඒ අදනේ අනිත් දවස් අනික අයනවනේ. ඕ. හඳුන් නේද? කනවාද කොහෙද හොඳට හොඳා. උඹලා එක ළඟ ඉවර වෙන්නේ. Oh my god. අනේ මන්න කන්න බෑ උන් බාපන් ඔක්කොම විල. බොන්න බෑද? තේත් කවන හොම කට තියා බුම්බුත් කරලා දෙපාරකෝ. ඔඩියෝ ඒ වුණාට චයිනීස් මේ වීඩියෝස් වල චයිනීස් වීඩියෝස් වල මොනවානේ මොන තැනම. කොහොමවත් ගන්නවා ඒ නෝ ප්‍රමාණය මට දැන් නිකන් කඩලම් කළා මගේ ප්‍රමාණය හරිද? මගේ ප්‍රමාණයට වැඩි ගන්න. ඒ වුණාට කරන්න දෙයක් නැහැ එකක් ඉවර එහෙනම් කරලා මේක ඩ්‍රෝ වුණා. මම එහෙනම් ඩ්‍රෝ වුණා පනිෂ්මන්ට් නෑ සරයි. ඔබ මැරුම් කන්න හදන්නේ. අපි ආයෙත් ඉවරනේ බා. ආසයි කිව්වනේ උඹ කන අපි දැන් මේක. ඇයි අරු දැම්ම අනේ මේ දැන් සමගිය වැඩක් කරන්න බෑ. අනේ මේ මගේ අතෙත් ගෑවෙනවා. ඇති ඇති බම්බා දහංකෝ. ඉතින් ඔයාලා දැම්මනේ. අරු දැම්මේ හරි සමදා. ඔබ ගොඩේක් මෙයාකෝ. සුදු කොඩි. ඔව් ඔව් මූඩ් වැඩක් ආ බලන්න දැන් උගේ ඉතින් චුට්ට. අනේ මේ සමන් නෑ නෑ අපි දෙක විතරයි උඹ ඒ වගේ උරුලා මෙහාට දැම්මා. ඕ උඹ සාමදාන කරන්න කිව්ව කොට දාන්න නැතුව හට්ට. මං ඉතින් සාමෙට කැමති එකානේ මේම් වල පියා මං ඉතින් උඹනේ දැම්මේ උඹ තමයි කරන්න දෙන්නේ ඒ ඇයි දැම්මේ කියපන් අපිට අවාසි අසාධාරණයි මේ බලට වෙන්නේ නැද්ද අපි එක කඩක් කනකොට උඹ දෙන්නම දෙක දෙක කනවා. මොකද කුස ශරීරයට සැලෙන කටක් නෙමෙයි මුට තියෙන්නේ. මම කඩ පොඩක් කොහමද ඇලි හරි වන්න බෑ. හොඳට ඔක්කොම අනිත් මට ඒ ඔබ ගාවර බිල්ල දින මගේ නං ඈ. මොකද කාවරද මට චුට්ට කඩි බත් කාලේ ටික. මාත් කාලේ ඉතින් බලන්න. අයියෝ. අනේ ඔෆ්ලෝ බලයන් කාපි ඔෆ්ලෝ බලයන්. අනේ ඊ. මේ විදිහටම ඇවිනේ අර කොරියන් කට්ටිය කන්නේ විදිය කන්න ඔය රස කර කර. ඔව්. සතු පාරේ බුස් ගාලා යනකොට මේ රොල්ලොස් බඩේ මේ බට්ට මනන්න ඉතින් මෙහෙට දාන්න බෑ. ඒක දැකලා දෙන්න. බට්ට මේ පැත්තට වෙන්නේ ඈ. මොනවද කියන්නේ
දැන් ඔතෙන් බට්ට මැගි challenge එක කොහොමද? අපේ ගෙච්චලා දිනේ ඉතින් ඒවා. දෙන්නද වලට? එපා මේක තමයි දිගට එපා අමාරුයි එකක් දාලා බලන්න අපි වැඩේ. දාන ඔක්කොම මම නාති කරන්න තරයි බය. ඔය හැදේ ඉඳන්නේ. අපිට දැන් මැරලි වීඩියෝ එකේ නම කියන්නේ නම් මතක නැහැ නම් ගොඩයි. නේද? රාධිකා ලක්ෂානේ අර බ්ලොග් දිනේෂ් බ්ලොග් දිනේෂ් බ්ලොග් මේ ඇත්තට ඒක බ්ලොග් ද වීලොග්ද? දිනේෂ් බ්ලොග් අපිට සෑහෙන සපෝට් එකක් දෙනවා. කමෙන්ට් වලින් සෑහෙන සපෝට් එකක් දෙනවා. thank you bro. එයාට සපෝට් එකක් දෙන්න කියලා කට්ටිය ඉල්ලමු. ආදේ. ආගේ. හැබැයි දුකට හේතුව නැන්ද කියලා කමෙන්ට් එකක් දාලා තිබ්බා කියලා. අනේ කිරි පුතානේ. නෑ එයා තමයි. නෑ ඒ කිරි පුතානේ. මේ එයාත් ගොඩක් ඔය දැන් මෙයා කියන එක කෙනා මම මතක නෑ අපි ඊළඟ වීඩියෝ එකෙන් කියන්න. මම මතකයි එයාගේ නම වොයිස් ටීන් මොකක් හරි. එයා තමයි දාලා තිබ්බ වැඩි හරියක් නෑ. තාමෙන් එයා ඉල්ලලා තිබුණේ එයා වෙනම චැලෙන්ජ් එකක් ඉල්ලලා තිබ්බා. අනේ ඔයාලා කණ්ඩකෝ ඉවරයක් වෙන්න මේක. කිරි පුතේ ඊළඟ වීඩියෝ එක ඔයා වෙනුවෙන් කරනවා. මගේ මැනික මට නේද වර නැන්දා කියලා දාලා තිබ්බේ. දැන් අපිට තාම මේ 45යි වයස. වැඩි වයස නෑ. වැඩි වයස නෑ 50 ළමයි 4යි. දෙයක් කො 18 පෙන්න විතර. තව ළමයි 4 දෙනයි. හතරක් වැඩිද අපිට? පිස්සුද? වැඩි නෑ. මහතුරු දෙන්නයිද? හස්බන්ඩ්ලා දෙන්නයි නේද? නැද්ද? අයි බං උඹ ගන්න කාලේ එක හස්බන්ඩ් කෙනෙකුට ඉන්න පුළුවන් ළමයි දෙන්නෙක් කියන කතා යකෝ. උඹේ වයිෆ්ලා දෙන්නයි. මගේ 4 දෙනයි ළමයි 12 දෙනයි. මොකද ඒක වාසෙත් කොහොමද දෙන්නේ? කොල්ලලා ඒ කියන්නේ සරකුත් එක්ක පොඩි පැණිරහකුත් තියෙනවා. ඕව නම් පොඩි මම තද සරත් එක්ක කන පොඩ්ඩක් කනකොට නම් මාරම රසයි. කලින් කිව්වා කොහමද? ටිකක් කලින් කිව්වා පටන් ගන්නකොට කිව්වා කොහමද? ඒක තමයි දැන් නිමුණා. කියනු වෙනස් වෙනවා. රස්නෙත් තිබ්බනම් තව සමහරට හොඳටම තියෙයි. දැන් මම නිමිලයි අපිට බඩ පිළිලයි. ඊට පස්සේ පැණිරහ ගත්තා ටිකක් වැඩිපුර දැනෙනවා සරස්සේ. ඔව් සරයි පැණිරහ දෙකක් දැනෙනවා දැන්. වයින් නැත්තම් එකක් කියන්න. කියනු කට්ටිය ඔක්කොම විතරයි නම් විතරයි වෙනවා. ඔව්. කියලා කට්ටිය කියනද මම නෑ මම දන්නේ නෑ ඕවා. අනේ අම්බා ඕ මට නම් දාන්න එපා මම කාලා ටිකයි තව තියෙන්නේ. මේක ගෑරුප්පු චැලෙන්ජ් එකක් වේගෙන එනවා. මෙන්න හැබැයි අනේ මරුන් කන්න ඕන නම් තව එකක් මට තාම මරාන කන්නේ කිව්ම. ඒ පාරේ අකෝ මගේ හරි. ඒ වුණාට මට අතාරින්න දෙන්නේ නැහැ. අනේ බෝ හිමීට කාපන් රෑනකම් හරි කවන්නේ. මට එපා. දැන් දානවා මේ වටේම දානවා දැන්. ඉතල රම්පලේ පාස්තරයක් නේද? අන් දෙකේ මෙතන දානවා. එකට වටේට දානවා. මේ පොත් එක නිකන් සප් වෙලා තියෙන්නේ මෙහෙම. අපිට පොඩි සපෝට් එකක් දෙන්න බෑ. මේක සපෝට් එකක් දියම් කරනවා. මට කලන්තේ වගේ දැන්. අතරම මට පැහැදිලිව පේන්නේ වල පිටාව. කළු ගතියක් පේනවනේ. අය හරිම අස්පලත් කෑවේ දැන්. මේක දෙන්න. හැම දැන් අද මකුරු පස් දෙනෙක් ඉන්නේ. මේක දෙන්න. ආබන්. පොත් දානවා පුපුරන්න වගේ නේද? මම අපිට අනුන් දැම්මද මන් දන්නේ නේ. අපි දැම්මේ නෑ. උඹලේ දාපු එක තමයි අපල දැම්මේ. එච්චරයි. දැම්මා කියන්නේ ඔක්කොම භාගයක් මේකට අතෝ කරපු වෙන්නේ. මට දාන්න දුන්නෙත් නෑ. අපි ටිකක් අර සැර කන කට්ටිය හින්දා ඒ තරම් ලොකුවට සැරක් දැනෙන්නේ. සාමාන්‍ය සැරය තොල් පොට වලින් නිකන් පුපුරන්න ඇවිල්ලා හැබැයි මේ සැර කන්න කෙනෙකුට කන්න රත් වෙලා තියෙන්නේ මට නම්. ඒ කිව්වේ මට ඉවර කරන්න. හරි. එහෙනම් හරි. හරි එහෙනම් වීඩියෝ එක මෙතනින් අපි ඉවර කරනවා. චැලෙන්ජ් එක ඉවරයි. අපි තමයි දිනුවේ. මේ කන්න බෑ පුළුවන් කෙරුවට පෙන්නට කන්න බෑ. ඉතින් අර ගෙහෙම්මමයි සාමෙන්ටි ගෙහෙම්මම ආයි චැලෙන්ජ් එකක් කරලා කීයක දෙකට බෙදා. ගේමේ ඉන්නේ මම. ඒ අහිම සරි කාපු දෙන්නෙකුට විතර කන්න පුළුවන්. එහෙනම් අපි ඊගාවට හමුවොත් මන්ටේ. ඔබ මාව ඔබ කරනවානේ. යා 1 2 3යි. එකයි තුනයි. මොකද කරකේලා මගේ හිත වටාගේ ඔය මොකද කරකේලා ඒක විදිහට බෑ මොඩේ කියන ගහපන්. ඉඳගෙන ගුලි කන්නේපෝ අඩු බයිට් එක මඤ්ඤ කුරාටි ඊරියර ගන්නකෝ අයියෝ නින්ද මරාවි හොඳ ගුලියට කලවානේ
අඩු බයිට් එක මඤ්ඤ කුරාටි එනීරියර ගන්නකෝ මේ ජිප් එකේ නැති බන්ට් එකේ ළඟින් මිල වෙදි නැත ගල් බාගේ පාරට මල්ලි යන්න ඕනනේ ඉඳගෙන ගුලි කන්නේපෝ අඩු බයිට් එක මඤ්ඤ කුරාටි එනීරියර ගන්නකෝ අයියෝ නින්ද මරාවි